සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අද මම කියන්න ඕන දෙයක් තමයි මේ ආදරණීය අයියලා අක්කලාට නංගිලා මල්ලිට මේ දරුවන් සියලුම දෙනාට කියන්න ඕන දෙයක් තමයි මේ අද උදේ මම මගේ ෂොප් එකට එනකොට වෙච්ච දෙයක්. ඉතින් ඒක ගැන කියන්න ඕන අනිවාර්යෙන්ම. මොකද අපේ ජීවිත, ඕගොල්ලෝගේ ජීවිත, මේ ජීවිත හරි වටිනවා. මේ දරුවන්ගේ ජීවිත කියන්නේ අනාගතය. ඉතින් ඒ දේවල් හරි වටිනවා. ඉතින් ඒක නිසා පුංචි දැනුවත් කිරීමක් කරන්න තමයි ඇත්තටම මම අද මේ වීඩියෝ එක කරන්නත් හිතුවේ. ඉතින් මම අද උදේ මගේ ෂොප් එකට එනකොට උදේ 8ට විතර වගේ පාරේ එනකොට බයිසිකල් එකක් ඇවිල්ලා මම ආපු බයිසිකල් එක අස්සෙන් දාලා ඔහොම මෙහෙම වැදින්නේ නැතුව බේරිලා කොහොම හරි ගියා. ඒ දරුවට මට කතා කරන්නත් බැරුව ගියා. මොකද එයා එච්චර වේගකින් ඇවිල්ලා එන්ජින් දාලා මගේ බයික් එකෙත් වදින්න ගිහිල්ලා කොහොම නමුත් තව එකකත් වදින්න ගිහිල්ලා එහෙම දාලා ගියා. ඉතින් ඔහොම ටික දුරක් යනකොට තව පුංචි දරුවෙක් මම දන්නේ අවුරුදු 18ක් 20ක් විතර වගේ ඇති මේ ළමයා ත්‍රී වීල් එකක ආවේ. ඇත්තටම ත්‍රී වීල් එක එතනින් ඉස්සර කරන්න බැරි පුංචි ඉඩකින් ඉස්සර කරන්න ගියා. මම ඇත්තටම බේරුනේ 99න්. මොකද මගේ වැදුණා නම් මම මෙහා පැත්තේ ඇත්තට වැටෙනවා. පිටිපස්සෙන් ආවේ මගේ පිටිපස්සෙන් ලොරියක්. ඉතින් ලොරියට මම යට වෙලා මගේ ජීවිතේ පවා නැති වෙන්න තිබුණා. ඉතින් කොහොම නමුත් මගේ තිබුණ වාසනාවකට මම බේරුණා. ඒ ළමයා එහෙන් මෙන් දාලා තව ඒ වගේම තව වාහන කීපයකට වදින්නේ නැතුව වගේ ඉතින් ගියා. කොහොම නමුත් අධික වේගකින් ආවේ. ඒ නිසා මේ ඇත්තටම මට කියන්න ඕන කාරණාව තමයි මේ මතක තියාගන්න ජීවිතය කියන්නේ හරි වටින දෙයක් ඔයාලගේ. මොකද අවුරුදු 20ක් කියන්නේ තව සෑහෙන්න තියෙනවා ජීවිතේ කරන්න දේවල්. ඉතින් මේ සමහරක් වෙලාවට ඔබ මේ යන වේගෙත් එක්ක තව කෙනෙකුගේ වැදුනොත් ඔහුගේ ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් මේ ඊයේ පෙරේද දන්සලක අධික වේගෙන් ආපු වාහනයක් එකම පවුලේ සිව් දෙනෙක්ගේ ජීවිත නැති කරා. ඉතින් ඒකත් එක්ක හරි අසරණ වෙනා ඒ පවුලේ තව ළමයෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඉතින් ඒ ළමයාත් හරි අසරණයි. ඒ වගේම ඒ වාහනේ වැදගෙන ආව පියදුරු මහත්තයාගේ පවුලේ සියලු දෙනා හරි අසරණ වෙනවා මේ වගේ දෙයකට මුහුණ දුන්නාම. ඉතින් හරි පරිස්සමින් යන්න. ගෙදරින් එළියට බහිනකොට ඔයාලගේ ආදරණීය අම්මා, දෙමව්පියෝ, දුව දරුවෝ, ආදරණීය බිරිඳ ඔබ යලි එනකන් මග බලාගෙන ඉන්නවා කියන එක අමතක කරන්න එපා. මොකද ඔවුන් ඔබ එනකන් මග බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට දෙමව්පියන්ට ඔබ ගැන ලොකු බලාපොරොත්තු තියෙනවා. ඒ සියලු දේත් එක්ක ඔබ යන ගමන ඔබ හරි පරිස්සමෙන් යන්න. ඔබ විතරක් නෙවෙයි අන් අය ගැනත් හිතන්න, ඔබ ගැනත් හිතලා හරි පරිස්සමෙන් යන්න. පාරේ මේ දවස්වල අධික රථ වාහන තදබදයක් තිබෙනවා. ඉතින් නිරන්තරයෙන්ම පොලිසිය වල නිලධාරි මහත්වරුත් හැම වෙලේම පාරේ ඉන්නවා. ඉතින් වාහන හසුරවනවා. ඒ අයටත් උදව්වක් කරන විදිහට ඔබ යන ගමන ඔබ හරි පරිස්සමෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවන ආකාරයට ගමන් කරන කියන පුංචි ඉල්ලීමක් ඉල්ලනවා.